අද මම යන්න හදන්නේ මැලේසියාවට. මැලේසියාව කියන්නේ ගිනිකොන දිග ආසියානු කලාපයේ සමකයට ඉතා ආසන්නයේ පිහිටි රටක්. ලංකාවේ ඉඳලා මැලේසියාවට කිලෝමීටර් 2450ක් වගේ තියෙනවා. අපි ඩිරෙක්ට් ෆ්ලයිට් එකකින් යනවා නම් පැය 3:00ක් 4ක් වගේ කාලයක් යනවා මැලේසියාවට ළඟා වෙන්න. පැය 3යි විනාඩි 40ක විතර ගුවන් ගමනකින් පස්සේ අපි මැලේසියාවට ගොඩ බැස්සා. මේ ගමනේ විශේෂත්වය තමයි මේ ගමන මම යන්නේ මගේ අම්මත් එක්ක. එයා ගොඩක් ආසාවෙන් හිටියේ ලංකාවෙන් එළියට ගිහිල්ලා පිට රටක ඇවිදින්න. ඉතින් ඒ ආසාවත් ඒ හීනෙත් හැබෑ කරන්න මට පුළුවන් වුණා. එයාපෝට් එක ඇතුලේ වැඩ ටික ඉවර කරගෙන අපි එළියට ආවා. එතකොට අපේ වාහනේ ඇවිල්ලා තිබ්බා අපිව එයාපෝට් එකේ ඉඳන් හොටෙල් එකට අරගෙන යන්න. අපි ඒක කලින් බුක් කරලා තිබ්බේ නිසා අපිට ලේසි වුණා. කොහොම හරි අපි වාහනේ කොහොම හොටෙල් එක දක්වා යනකොට අපේ හොටෙල් එක දාලා තිබ්බේ කුවාලාලම්පූර් වල. යද්දී අපි අතරමඟ එක තැනකින් අතර වුණා. ඒ තමා මේ පුත්‍රජයා කියන තැන. අපි දැන් යන්නේ මෙතෙන්ට. පුත්‍රජයා කියන්නේ මැලේසියාවේ පරිපාලන නගරය. ඒ කියන්නේ මැලේසියාවේ හුඟක් රාජ්‍ය ආයතන තියෙන්නේ මේ පුත්‍රජයා කියන නගරේ. හරිම ලස්සන නගරයක්. මේ තියෙන සම්පූර්ණ මිනිස් ශ්‍රමයෙන් හදපු පුත්‍රජයා ලේක්. ඊට එහා පැත්තේ තියෙන්නේ පුත්‍රජයා මොස්කෝවේ. අපි පුත්‍රජයා බලවිරලා ආවේ අපි නැවතිලා ඉන්න ඉබිස් ස්ටයිල් කියන හොටෙල් එක. ඉතින් අපි මැලේසියාවේ පළවෙනි දවසේ මේ විදිහට ඉවර කරා. මේ තියෙන අපේ දෙවෙනි දවස. අද අපි යන්න හදන්නේ අපි නැවතිලා ඉන්න හොටෙල් එකේ ඉඳලා නැත්නම් අපි ගිහමු කුවාලාලම්පූර් ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 50ක් විතර දුරින් තියෙන කඳුකර පැත්තකට. මම දැන් ඉන්නේ ජෙන්ටින් අයිලන්ඩ් වල. ජෙන්ටින් අයිලන්ඩ් කියන්නේ මැලේසියාවේ තියෙන ලස්සන පැත්තක්. මැලේසියාවට එන හුඟක් අය ජෙන්ටින් අයිලන්ඩ් වල කේබල් කාර් රයිඩ් එක ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාලත් මැලේසියාවට ආවොත් අනිවාර්යයෙන් මේ කේබල් කාර් රයිඩ් එක ගන්න. අපි දැන් ඉන්නේ එතන ටිකට් කවුන්ටර් වල. මෙතන ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන් ටිකට්. නැත්නම් මෙතන ඇවිල්ලා සෙල්ෆ් ටිකට් දාගන්නත් පුළුවන්. මෙතනින් ටිකට් ගන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් ටිකට් අරන් එන්නත් පුළුවන්. Merdi. Oh මල්ලගෙන නගි. මල්ලන. නගි. අයින්ද මම. You tutup di sini nanti dia ambil kapal ke Buddha statue. 亲爱的乘客们，欢迎搭乘云天缆车，带您穿梭元宵的高空大道。在这全长2.8 ඉතින් මම ෆස්ට් ටයිම් තමා මේ කේබල් කාර් රයිඩ් එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක ඇත්තටම නියම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලත් කොහේ හරි රටකට ගියොත් මේ කේබල් කාර් තියෙන ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් මේ කේබල් කාර් වල යද්දී ඒ වටේ තියෙන සුන්දරත්වයත් බලාගෙන අපි ආව අපේ පළවෙනි ස්ටේෂන් එකට.
ඉතින් කේබල් කාර් එකකින් විතරක් නෙමෙයි වාහනයකින් වුණත් මේ උඩටම එන්න පුළුවන්. ඒ විදියට පාරවල් හදලා තියෙන්නේ. ඒත් මම නම් කියන්නේ කේබල් එක්ස්පීරියන්ස් එක ගන්න ඒකෙම එන්න ඕන. ගොන්ඩෝලා එකක් අරගෙන එන්න ඕන. ජින්සුවේ කියන චයිනීස් ටෙම්පල් එකේ තමයි මම දැන් ඉන්නේ. මේක සාමාන්‍යයෙන් මුතු මට්ටමේ ඉඳලා අඩි 4600ක් විතර උඩින් පිහිටලා තියෙනවා. සාමාන්‍ය මේකට අපි එනවා නම් එන්න වෙන්නේ කේබල් කාර් එකකින්. අවානා ස්කයි එකේ කේබල් කාර් රයිඩ් තියෙනවා. ඉතින් කේබල් කාර් එකක් කරන් තමයි මේ පන්සලට එන්න වෙන්නේ. හරිම ලස්සන පන්සලක්. මේක හදලා තියෙන චීන ජාතිකයෙක්. එයාගේ ගම සිහිපත් වෙන්න තමා මෙහි පන්සල හදලා තියෙන්නේ චින්සුයේ කියලා. ඉතින් ඔයාලත් බලන්න කොහොමද මේක ලස්සන කියලා. මම දැන් මේ ඇතුල් වෙන්නේ චින්සුවේ ටෙම්පල් එකේ තියෙන ගැලරි එකට. මේකේ අතීතේ කොහොමද මේ පන්සල ගොඩ නැගුවේ, ඒ වගේම මේක නිර්මාණය කළේ කවුද, ඒ විස්තර වගේම පැරණි කෞතුක භාණ්ඩ රසකුත් තැන්පත් කරලා තියෙනවා. ලොකු කෞතුකාගාරයක්. මේ සාමාන්‍ය පොඩි ප්‍රමාණයේ ගැලරි එකක්. ඉතින් ඒකේ ගොඩක් විස්තර සඳහන් කරලා තියෙනවා චීන භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන්. Ấy ටික වෙලාවක් ගියාට පස්සේ වහින්න පටන් ගත්තා. ඒ නිසා අපි ආයෙත් අපේ දෙවෙනි නැවතුමට දෙවෙනි ස්ටේෂන් එකට යන්න ආයෙ කේබල් කාස් තියෙන තැනට ගියා. එතනින් කේබල් කා එකක් අරගෙන ආයෙ අපි උඩට ගියා. මේ ඔයාලට පේන්නේ අවුට්ඩෝර් තීම් පාක් එක. ඉතින් පොඩි ළමයි එක්ක එනවනම් නැත්නම් යාළුවොත් එක්ක වගේ එනවනම් සෙල්ලම් කරන්න විනෝද වෙන්න එහි හදලා තියෙන අවුට්ඩෝර් තීම් පාක් එක. ඉතින් මේ අපි දැන් යන්නේ shopping mall එකට. ඒ shopping mall එක ඇතුලේ තීම් පාක් එකක් තියෙනවා, ඉන්ඩෝර් තීම් පාක් එක. මම දැන් ඉන්නේ ජෙන්ටින් හයිලන්ඩ් වල ඩම තියෙන shopping mall එක. ඒකේ restaurant, clothing shop, පස්සේ indoor theme park, gaming shop,
ස්ටාර්බක්ස් කැෆේ වගේ ගොඩක් දේවල් තියෙන ලොකු ෂොපින් මෝල් එකක්. Okay, thank you. Thank you. I clean the painting. Thank you. ෂොපින් මෝල් එකේ ටිකක් ඇවිදලා අපි ආවා චයිනීස් රෙස්ටුරන්ට් එකකට චයිනීස් කෑම try කරන්න. ඉතින් ඒක try කරලා අපි ආවා කේබල් කාස් තියෙන තැනට. ඉතින් එතනින් කේබල් කාර්යයක් අරන් අපි නැවත එන්න පිටත් වුණා. ඉතින් මෙතනින් මේ vlog එක ඉවරයි. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අමතක නොකර channel එක subscribe කරන්න. ආයෙත් මැලේසියා ටුවර් එකේ තවත් vlog එකකින් සෙට් වෙමු. ජය වේවා.